Hi, Alone. Welcome back to my YouTube channel. එදා vlog එකේ part 2 තමයි මේක. අපි ගියේ ඇත්තටම ගෝල් ෆිෂ් එකට. ඔයගොල්ලෝ දැක්ක ගමන් දන්නවනේ මේ කොහෙද කියලා. කොළඹ ආවොත් නොයෑම බැරි තැන. ගෝල් ෆිෂ් එක. පොඩි බබෙක් ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන්ම යන්න ඕනේ. ඒකට දුවලා බලන්න හොඳට සෙල්ලම් කරන්න. ගෝල් ෆිෂ් එකට යද්දි මම එක විශේෂ දෙයක් දැක්කා. ඇත්තටම අපිට අපේ කාර්ය බහුල ජීවිතෙත් එක්ක මේ වගේ තැන්වලට යන්න ගොඩක් අමාරුයිනේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? හවස් වෙද්දී ගෝල් ෆේස් එකෙන් භාගයක් පිරෙනවා මුස්ලිම් ජනතාව. ඒගොල්ලොන්ගේ ෆැමිලීස් එක්ක ඇවිල්ලා ඒගොල්ලෝ එතන කෑම කාලා පැදුරක් එලාගෙන කෑම කාලා කට්ටියත් එක්ක විනෝද වෙලා යන්නේ. මේගොල්ලෝ හවස 6 විතර වෙද්දි බොහෝ දුරට එනවා ඉතින්. හරිද? ඉතින් ඇත්තටම ඒගොල්ලොත් කාර්යබහුල ජීවිතයන්නේ ගෙවන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ෆැමිලි එකත් එක්ක ඉන්න ටයිම් එක හදාගන්නවා. අපිට පොඩ්ඩක් අමාරුයි නේද? හැබැයි අපිත් හරියට හිතුවොත් අපිටත් ඒ දේ කරන්න පුළුවන්. මේ බලන්නකෝ ගෝල් ෆෙස් එක අපි ගියපු ටයිම් එකේ අවුව තිබ්බ නිසා චුට්ටක් කට්ටිය අඩුයි. හැබැයි අපි එන්න ටයිම් එක වෙද්දි ගෝල් ෆේස් එකම පිරිලා. මෙහෙම තමයි ඉතින් කොළඹ ජීවිතේ. පොඩි පැටියත් ගොඩාක් විනෝද වුණා. එක ඉතින් ඒක ඇත්තටම යනවනම් අපිට පිටින් රුපියල් 250ට 300ට ගන්න පුළුවන් දේවල් මේකේ ළමයි ටාගට් කරලා විකුණනවා ගොඩක් ගණන්. සාමාන්‍ය සරුංගලයක් වුණත් රුපියල් 800 900 1000ක් ඔය වගේ රේන්ජ් වලින් තමයි යන්නේ. ඔයගොල්ලන්ට හොඳම දේ අපි පිටින් මේ දේවල් මෙතෙන්ට අරන් එනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. හරිද? ඉතින් බලන්නකෝ මේ ගෝල් ෆේස් එක කොච්චර ලස්සනද කියලා. ඉර බහින වෙලාවට ඒ වගේ වෙලාවල් වලට හරිම ලස්සනයි. මම දන්නවා ගෝල් ෆේස් එකේ තියෙන සමහර කෑම හරිම කියන්නේ පිරිසිදුව හදන්නේ නැහැ කියන එක. හැබැයි අපිත් එතෙන්ට ගියොත් රොටියක් වඩයක් කන්නතු වෙන්නේ නැහැ නේද? අපිත් ගත්තා පොඩි බබා නම් ගොඩක් අඩුවෙන් කෑවේ. ඉතින් ඒ වගේ දේවල් ඉතින් මාසෙකට එක දවසක් වගේනේ කියලා ඉතින් කෑවා. එහෙම තමයි ඉතින් ජීවිතේ නේද? හැම දෙයකටම හුරු වෙන්න එපාය. එහෙනම් මේ ගෝල් ෆ්ලේස් වලොග් එකෙන් පස්සේ මම ඕගොල්ලන්ට තව vlog එකක් ගේනවා. ඒකත් මේ දවසේම අපි ගියපු එක්තරා ලස්සන තැනක්. ගෝල් ෆේස් එක කිට්ටුවම තියෙන ගෝල් ෆේස් එකට සමාන නමක් තියෙන තැන. පුළුවන් නම් ඔයගොල්ලෝ ගෙස් කරන්න බලන්න මේ කොහෙද කියලා. ඊට කලින් මේ vlog එක අන්තිම වෙනකම් බලන්න.
ඔන්න එහෙනම් ගෝල් ෆේස් එකට සමු දීලා අපි යන්නේ ගෙදර. පික්නික් එකක් දාගත්තා ගෙදර යනවා. කොළඹ ලස්සන හවසට කියනවනේ. එහෙනම් ඉතින් ඔන්න බලන්නකො කොළඹ කොච්චර හවසට ලස්සනද කියලා. එහෙනම් අලුත් vlog එකකින් හමුවෙමු. එතකන් පස්සමින් ඉන්න හැමෝටම ආදරෙයි.